ජීවිතේ තප්පරෙන් තප්පරේ මේ ගෙවි අවසන් වෙන්නේ මේ මැකී යන්නේ අවර බලා යන්නේ අපේ ජීවිතය. එනිසා මේ ජීවිතය ගෙවිලා යන තප්පරය ආයෙ ගන්න බෑ කවදාවත්. ගෙවිලා යන දවස සතිය මාසය අවුරුද්ද ආයෙ එන්නේ නැහැ. මෙතන ඉඳන් නතර වෙලා අතීතයට යන්න බෑ. දැන් මොහොතින් මොහොත මිනී වලට යන්නේ, මරණයට යන්නේ, මරණ මංචකයට යන්නේ. කොයි වෙලාවෙ මැරෙනවද කියලා කවුද දන්නේ? කිසිවෙක් මෙතන ඉන්න දන්නේ නැහැ. මැරෙන දවස දන්නේ නැහැ, කාලය දන්නේ නැහැ, වෙලාව දන්නේ නැහැ, මැරෙන උපක්‍රමය දන්නේ නැහැ, මැරෙන තැන දන්නේ නැහැ, මැරෙන ආකාරය දන්නේ නැහැ, මැරෙන වෙලාවට ඒ මුහුණ දෙන සිදුවීමේ බිහිසුණු බව දන්නේ නැහැ. නොදැන යනවා නියත මරණයකට. මොන තරම් පින්වතුනි අවදානන්ද. නොදැන යන්නේ නියත මරණයකට. ඒකාන්ත සිදුවීමක් කරා නොදැන එහි ස්වභාවය නොහඳුනා යනවා. ගමනක් යනවා. ගමනේ අවසානය නැත්තම් ගමනේ අවසානය නැත්තම් ගමනේ අවසානය ගැන නැත්තම් ගමනේ නිමාව ගැන, ගමනේ නිමාවට යනවා. යන පාරේ තියෙන බිහිසුණු බව දන්නේ නැහැ. මාර්ගයේ තියෙන අනතුරු දන්නේ නැහැ. ඉතින් පින්වතුනි ඒ බිහිසුණු බවට, ඒ බිහිසුණු අනාගතයට, ඒ බිහිසුණු අවසානයට යන ඔබ බොහොම සූදානමින් යන්න ඕන. සූදානම් වෙන්න නම් අතේ පයේ ආයුධ තියාගෙන හරියන්නේ නැහැ. සූදානම් වෙන පුද්ගලයා ධනය එකතු කරගෙන අහුමුළු වල ගහලා ගොඩ ගහලා වැඩක් නැහැ. ඒ මරණයට සූදානම් වන කෙනා, ඒ මරණයට අභියව මුහුණ දෙන්න බලාපොරොත්තු වන කෙනා, ඒ මරණය කොටින්ම ජය ගන්න බලාපොරොත්තු වන කෙනා මොකද්ද කරන්න ඕනි? පුළුවන් නම් හැමදාම ලුණු කැඳක් හරි දන් දෙන්න ඕන. පුළුවන් නම් හැමදාම, පුළුවන් නම් නෙමෙයි පින්වතුනි, Tamanට ආදරයක් තියෙනවා නම්, Tamanගේ සැනසෙල්ල Taman පතනවා නම්, Taman දුකට අකමැති නම් අවංකව පංචශීලය අවම වශයෙන් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම හැම උදෑසනකම අවදි වෙලා බුදු සිරිපාබියස මල් දෝතක් පූජා කරන්න ඕන. පහනක් දල්වා පැන් ටිකක් පූජා කළා, ධන මඩුළු බිමෝබා වන්දනා කළා, බුදු ගුණ සජ්ජායනා කළා, පිරිත් ටිකක් සජ්ජායනා කළා, බුදු ගුණ භාවනාව යෙදෙන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. දිවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා ලබන්ට සුදුසු වුණා. මේ මුළු ලෝකයේ බබලෝපු විරාගී උතුමන් වහන්සේ අරහං වනසේක කියා බුදු ගුණ සිහි කරන්න ඕන.